අපි හැමෝම රැට නිදාගන්න යද්දි කරන අන්තිම දේ මොකද්ද? ෆෝන් එක චෙක් කරන එක. අපි එලාම් එක තියනවා, මැසේජ් බලනවා, TikTok එකේ උඩට පල්ලෙහාට යනවා. අන්තිමට නිින්ද යනකොට ෆෝන් එක තියෙන්නේ කොහෙද? එක්ක කොට්ටේ යට. නැත්තම් ඇඳ විට්ටමේ. එහෙමත් නැත්තම් ඔළුව ගාවම තියෙන ස්ටූල් එක උඩ. අපි හැමෝම අහලා තියෙන කතාවක් තියෙනවා. පුතේ, ෆෝන් එක ඔළුව ළඟ තියාගන්න එපා, පිළිකා හැදෙයි. ෆෝන් එකෙන් එන රේඩියේෂන් වලින් මොලේ සෛල මැරෙනවා. මේ කතා ඇත්තද? ඇත්තටම අපි මේ නිදාගන්නේ කාල බෝම්බයක් බදාගෙනද? ඔබේ ෆෝන් එකෙන් නිකුත් කරන තරංගවලට ඇත්තටම පුළුවන්ද ඔබේ මොලය මයික්‍රෝවේව් එකක් ඇතුලේ තියෙන බිත්තරයක් වගේ තම්බන්න? අද පොඩ්ඩක් හිතන්න වීඩියෝවෙන් අපි කතා කරන්නේ ෆෝන් එක ළඟ තියාගෙන නිදාගත්තම ඔබේ ශරීරයට සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය ගැනයි. මේ වීඩියෝ එක ඉවර වෙද්දි ඔබට තේරෙයි ඔබ බය වෙන්න ඕන රේඩියේෂන් වලටද නැත්නම් ඊට වඩා භයානක වෙනත් දෙයකටද කියලා. මුලින්ම අපි මේ රේඩියේෂන් නැත්නම් විකිරණ කියන බය හිතන වචනේ තේරුම් ගමු. විද්‍යාවේදී විකිරණ කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි අයනයිසින් රේඩියේෂන්. මේවා භයානකයි. එක්ස්-රේස්, ගාමා රේස් වගේ දේවල්. මේවට පුරවම් ඔබේ සෛලවල තියෙන DNA කඩලා බිඳලා දාන්න. ඒ කියන්නේ පිළිකා ඇති කරන්න පුළුවන්. දෙවෙනි කොට තමයි non ionizing radiation. මේවයි ශක්තිය ගොඩක් අඩුයි. රේඩියෝ තරංග, Wi-Fi සහ ඔබේ ෆෝන් එක අයිති වෙන්නේ මෙන්න මේ ගොටටයි. සරලවම කිව්වොත් ඔබේ ස්මාර්ට්ෆෝන් එක වැඩ කරන්නේ රේඩියෝ වේව්ස් වලින්. මේ තරංගවලට බෑ ඔබේ ශරීරයේ DNA අණුව කඩන්න. ඒ තරංගවලට කරන්න පුළුවන් එකම දේ තමයි තාපය නිපදවන එක. හරියටම මයික්‍රෝවේව් උඳුනක් වගේ. හැබැයි බය වෙන්න එපා. මයික්‍රෝවේව් එකක් වැඩ කරන්නේ වොට් 1000ක විතර බලයකින්. හැබැයි ඔබේ ෆෝන් එක වැඩ කරන්නේ මිලිවොට් ගානක ඊටාම පුංචි බලයකින්. විද්‍යාඥයන් කියන විදියට ෆෝන් එකකින් මොළය තැම්බෙන්න නම් ඔබ එක දිගට පය 28ම ෆෝන් එක කනට තියාගෙන හිටියත් ඒ උෂ්ණත්වය ඉහළ යන්නේ ඊටාම සුළු ප්‍රමාණයකින්. ඒ ඔබේ රුධිර ගමනාගමනය මගින් පහසුවෙන්ම නිවලා දානවා. එහෙනම් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ෆෝන් විකිරණ පිළිකාකාරකයක් වෙන්න පුරුවන් කියලා නම් කරලා තියෙන්නේ. ඒකේ තේරුම පිළිකා හැදෙනවා කියන එක නෙවෙයි. ඒකේ තේරුම අපිට තාම 100% ෂුවර් නෑ. ඒ නිසා පරිස්සම් වෙන එක හොඳයි කියන එක. ඔබ දන්නවද? අච්චාරු සහ කෝමාරිකා අයිති වෙන්නෙත් මේ ගෲප් 2B එකටමයි. රේඩියේෂන් වලින් පිළිකා හැදෙන කතාව බොරුවක් වෙන්න පුළුවන්. හැබැයි ෆෝන් එක ළඟ තියාගත්තම ඊට වඩා ලොකු හානියක් ඔබේ ශරීරයට වෙනවා. ඒ තමයි බ්ලූ ලයිට් නැත්නම් නිල් ආලෝකය. අපේ මොලේ තියෙනවා පීනියල් ග්ලෑන්ඩ් කියලා පොඩි කොටසක්. මේකෙන් තමයි අපිට නිින්ද යන්න අවශ්‍ය කරන මෙලටොනින් කියන හෝමෝනය නිපදවන්නේ. සාමාන්‍යයෙන් ඉර බැසගෙන එනකොට කළුවර වැටෙනකොට මොලේ දැනගන්නවා දැන් රෑ වෙලා නිදා ගන්න ඕන කියලා. එතකොට මෙලටොනින් නිපද වෙනවා. නමුත් ඔබ රෑ 11ට 12ට ඇඳට වෙලා ෆෝන් එක දිහා බලන් ඉන්නකොට මොකද වෙන්නේ? ෆෝන් එකෙන් එන සැර නිල් එළිය නිසා ඔබේ මොලේ රැවටෙනවා. මොලේ හිතන්නේ තාම දවල් ඉර පායලා තියෙන්නේ කියලා. එතකොට මෙලටොනින් නිෂ්පාදනය එකපාරටම නවතිනවා. ප්‍රතිඵලය ඔබට නිින්ද යන්නේ නැහැ. නිින්ද ගියත් ඒක ගැඹුරු නිින්දක්. ඩීප් ස්ලීප් නෙමෙයි. උදේට නැගිටිනකොට ඇඟට පණ නැහැ. කේන්ති යනවා. මතක ශක්තිය අඩුයි. දිගින් දිගටම මේක වුණාම තමයි තරුණ වයසේම දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ විෂාදය, ડિප්‍රෙෂන් වගේ ලෙඩ හැදෙන්නේ. ඔබව මරන්නේ රේඩියේෂන් නෙමෙයි. ඔබව මරන්නේ නිින්දමදිකම. තව ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කවදා හරි ෆෝන් එක සයිලන්ට් දාලා නිදා ගන්න හැදුවා. එකපාරටම ටින් ගාලා සද්දයක් ඇහුනම මොකද වෙන්නේ? ඔබේ හිතට නිකන් කරන්ට් එක වැදුනා වගේ වෙනවා නේද? කවුද මැසේජ් එකක් එව්වේ? ලයික් එකක්ද? මොකක් හරි හදිස්සියක්ද? ෆෝන් එක ළඟ තියාගෙන නිදා ගන්නවා කියන්නේ ඔබේ මොළය පැය 24ම alert එකේ තියා ගන්නවා කියන එකයි. මේකද කියන්නේ hyper vigilance කියලා. ඔබ නිදාගෙන හිටියත් ඔබේ යටි සිත subconscious mind ඉන්නේ බාගෙට ඇහැරලා. පොඩි සද්දයක් ඇහුණ ගමන් ගැස්සිලා ඇහැරෙනවා. මේ නිසා ඔබේ ශරීරයේ කෝටිසෝල් කියන ආතති හෝමෝනේ, ස්ට්‍රෙස් හෝමෝනේ නිතරම ඉහළ මට්ටමක තියෙන්නේ. සරලවම කිව්වොත් ෆෝන් එක ළඟ තියාගෙන නිදා ගන්නවා කියන්නේ සතුරෙක් කෙනක මුරට ඉන්නවා වගේ වැඩක්. ඔබේ මුලයට විවේකයක් ලැබෙන්නේ නැහැ.
පිළිකා කතාව බොරු වුණාට ෆෝන් එක නිසා ඇත්තටම මැරුණු අය ඉන්නා. ඒ කොහොමද? ගින්නෙන්. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා ෆෝන් එක charge එකට ගහලා කොට්ටේ යටින් තියාගෙන නිදා ගන්න. මේක තමයි කරන්න පුළුවන් භයානකම දේ. ස්මාර්ට්ෆෝන් වල තියෙන ලිතියම් අයන් බැටරි මේවා charge වෙනකොට රත් වෙනවා. සාමාන්‍යයෙන් මේ රස්නය වාතයට මුදා හරින්න ඕන. නමුත් ඔබ ෆෝන් එක කොට්ටේ යට ගහුවම ඒ රස්නයට එළියට යන්න තැනක් නැහැ. ෆෝන් එක රත් වෙනවා අන්තිමට පුපුරනවා. ලෝකේ පුරාම මෙහිම වෙලා මියගිය සහ බරපතල පිඩිස්සුම් තුවාල ලැබුව අය ඕනතරම් ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න කවදාවත් කිසිම හේතුවක් නිසා ෆෝන් එකක් කොට්ටයක් යට හෝ මෙට්ටයක් යට තියලා charge කරන්න එපා. එහෙනම් අපි මොකද කරන්න ඕන? හෙට ඉඳන් ෆෝන් එක විසි කරන්නද? නෑ. මෙන්න විද්‍යාත්මක විසඳුම් 3ක්. 1. මීටරයේ නීතිය. ඔබක ෆෝන් එක නැතුවම බැරි නම් අඩුම තරමේ එය ඇඳෙන් අඩි 3ක් මීටරයක් ඈතින් තියන්න. විකිරණවල බලය දුර වැඩි වෙද්දී වේගයෙන් අඩු වෙනවා. ඉන්වර්ස් ස්ක්වයර් ලෝ. අඩි 3ක් ඈතින් තිබ්බම රේඩියේෂන් ගැන බය වෙන්න දෙයක් නැහැ. 2. පරණ තාලේ එලාම් ඔරලෝසුවක් ගන්න. ෆෝන් එක නැත්තම් මට උදේට ඇහැරෙන්න බෑ කියන එක බොරු නිදහසට කරුණක්. රුපියල් 1000කට පොඩි එලාම් ඔරලෝසුවක් ගන්න. එතකොට ෆෝන් එක ඕන වෙන්නේ නැහැ. 3. එයාප්ලේන් මෝඩ් දාන්න. ඔබට ෆෝන් එක ළඟම තියාගන්න ඕනේ නම් අඩුම තරමේ data සහ wifi off කරන්න. නැත්නම් එයාප්ලේන් මෝඩ් දාන්න. එතකොට අර නිතරම එන සිග්නල් තරංග නවතිනවා. බැටරිය අතිතුරුයි නින්දත් ෂුවර්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. ෆෝන් එකකින් ඔබට පිළිකා හැදෙන සම්භාවිතාව ඊටාම අඩුයි. ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. නමුත් ෆෝන් එක නිසා ඔබේ නිින්ද නැති වෙලා මානසික ආතතිය වැඩි වෙලා ඔබ ලෙඩෙක් වෙන්න තියෙන සම්භාවිතාව 100%යි. ඔබේ මොලේට රැටවත් නිදහස දෙන්න. අද රෑ ඉඳන් ෆෝන් එක පැත්තකින් තියලා නිදාගන්න try කරන්න. උදේට දැනෙන වෙනස අනිවාර්යයෙන්ම ඔබට තේරෙයි. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවනම් හැමදාම ෆෝන් එක බදාගෙන නිදාගන්න යාළුවට share කරන්න. තාක්ෂණීය බුද්ධිමත්ව පාවිච්චි කරන්න. ඊළඟ වීඩියෝ එකේ